අයිබෝන් හැමෝටම අද ඔයාලට අපි ගෙනෙන්නේ තේ වගකරුවන් මූණ පාන ලොකුම ගැටලුවක් තමයි තේ වගාවේදී තේ පැලයක් සිටවන්න අපි වලක්කාර ගන්නවා. ඒකට ලොකු ශ්‍රමයක් වැය වෙනවා. ඒක අවම කරලා අපිට ලේසියෙන් තේ පැලයක් පිටව ගන්න වලක්කාර ගන්න අපි අලුතෙන්ම හඳුන්වලා දෙන උපකරණය තමයි මේක. ඉස්සෙල්ලාම අපි කතා කරමු මෙම උපකරණයට යොදන ඉන්ධන වර්ගය ගැන. මෙම උපකරණයට යොදන්නේ පෙට්‍රල් එක ටූටි කවලම් කරන්න ඕනේ. පෙට්‍රල් ලීටරයකට ටූටි ඔයිල් 50ක් තමයි අපි මිශ්‍ර කරන්නේ. මේක එතකොට 2 ස්ට්‍රෝක් එන්ජින් එකක්. අපි කතා කරමු මේ උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ඉස්සෙල්ලාම අනිවාර්යයෙන්ම ඉන්ධන ටැංකිය අපි අවශ්‍ය ප්‍රමාණයට ෆිල් කරගෙන ඉන්ධන මෝඩිය හොඳින් වහ ගන්න ඕනේ. ඉන්පසුව අපි බලමු මේක ක්‍රියාත්මක කිරීමට පෙර අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ එයා ෆිල්ටර් එක. එයා ෆිල්ටර් එක අපි බලමු මේක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම අපි එයා ෆිල්ටර් එක සුද්ධ කරගන්න ඕනේ. මෙම උපකරණය ගොවිපළ යාන්ත්‍ර උපකරණය නිසා ගොවිපළ භාවිත කිරීමේදී දූවිලි බැඳෙන්න පුළුවන් එයා ෆිල්ටර් එකේ. එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා හරියට මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයා ෆිල්ටර් එක සුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ වගේ ටූල් එකක් භාවිත කරලා පරිස්සමෙන් එයා ෆිල්ටර් එක අපි එයා ෆිල්ටර් එක ප්‍රවේශමෙන් ගලවගෙන ඒකේ දූවිලි බැඳී ඇද්දයි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේක අලුත් උපකරණයක් නිසා දූවිලි බැඳෙන්නේ නැහැ. තිබු ආකාරයෙන්ම නැවත අපි සවි කරගෙන ඉන්පසු බලමු මෙම උපකරණයට මෙම තලය අවි කරගන්නේ කෙසේද කියලා. ඊට පස්සේ අපි බලමු නිවැරදිව මේ තලය සවි කරගන්නේ කෙසේද කියලා. උපකරණය ක්‍රියාත්මක කරලා තේවරක් නිවැරදිව සලසා ගන්න කොහොමද කියලා. ඉතින් පළමුව මෙම ස්විච් එක ඔන් එකට මේ පසුපසට ඔන් එකට දාගෙන